ඉතින් අද අපිට පාටියක් තිබ්බ. අපි ඒ පාටියට යන අතරතුර ඇලකන්දේ නතර කරලා තිබ්බ පොඩි යොට්ටයකට නගින්න හම්බුණා. ඉතින් අපි ගියා. ඉතින් අපිට පොඩි එක්ස්පීරියන්ස් එකකුත් එක්ක ඒක බලන්ඩ ආසාවෙන් හිටියේ. ඉතින් ගිහින් බලමු අපි මොකද කියලා ඇතුළ. ඉතින් පළවෙනියට ගියහම මේ වගේ තමයි යොට් එකේ මුල් හරිය පේන්නේ. ලස්සන සෝෆා දෙකක් තියෙනවා. එළිය පොඩි ලොබි ඒරියා එකක් වගේ තියෙනවා. ලස්සන සෝෆා එකක් දාලා එතන ඩ්‍රින්ක්ස් ගන්න වගේ. ඉතින් මෙතන හිටියා මේක බලාගන්න කෙනෙක්. එයා තමයි මේක බලාගන්නේ. ඉතින් අපිත් කට්ටියක් ගියා බලන්න. ඉතින් අපි ඇතුළට ගිහලා බලමු මොකද ඇතුළ තත්ත්වය කියන එක. ඉතින් ඇතුළේ රූම් එකක් ඉතින් මේ වගේ තමයි තියෙන්නේ. මේක ඇතුළේ ටීවී එක හැම දෙයක්ම තියෙනවා. වොෂ්රූම් හැම දෙයක්ම තියෙනවා. ඉතින් තව රූම් එකක් තියෙනවා ඒ වගේම කපල්ස් දෙකකට වගේ හොඳ ටෝ එකක් යන්න පුළුවන් විදිහට වගේ පේන්නේ. ඉතින් ඔය වගේ තමයි රූම්ස් දෙක. මේ වගේ පොඩි පඩි පෙළක් ඇතුළෙන් තියෙනවා උඩට නගින්න. උඩට නැග්ගට පස්සේ තියෙනවා මේ වගේ ඇතුළ හරිම ලස්සනයි. ඩ්‍රයිවිං ෂීට් එකක් තියෙන මේ දකුණු අත පැත්තේ. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ලස්සන ඇතරම් මේ යොට් එක. මේකේ කිව්වා යා බලාගන්න කෙනා එන්ජින් ට්‍රබල් එකක් තියෙනවා මේකේ කියලා. ඒක නිසා මෙතන නතර කරලා තියෙන්නේ. උඩට පේන්නේ මෙන්න මේ වගේ. ඇත්තටම ලස්සනයි මේ යොට් එක. අපි තවත් දවසක හම්බෙමු ඉතින්.